එක්කෙනෙක්ට රුපියල් 1000ක් වියදම් කරලා ඉන්න පුළුවන් හරිම අපූර්ව විලායකක් තමයි මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. මම දැන් ඉන්නේ නුවරඑළිය ශාන්තිපුර. ඉතින් ඔයාලා විශ්වාස කරනවද රුපියල් 1000ක් වියදම් කරලා එක්කෙනෙක්ට ඉන්න පුළුවන් තැන් තියෙනවා කියලා? ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ අන්න ඒ වගේ හරිම අපූර්ව තැනක්. එක්කෙනෙක්ට රුපියල් 1000ක් වෙන්නේ කොහොමද කියලා මම අන්තිමට කියන්නම්. අපි දැන් මුලින්ම මෙන්න මේ හරිම අපූර්ව විලායක බලලෙමු. ඉතින් මේක තියෙනෙත් අතරම කිකිලියාමාන කැලේකාවම. ඉතින් ඔයාලට මෙතනින් බොහොම ලේසියෙන් කිකිලියාමාන කැලේට යන්නත් පුළුවන්. ඔයාලට උනම් කිකිලියාමාන ටවර් පැත්තට යන්නත් පුළුවන්. ඉතින් මට කෙලින්ම ඉස්සරහින් පේනවා ශාන්තිපුර view point එකක්. ඉතින් බලන්නකෝ මේ තමයි ශාන්තිපුර. සුපිරිම view එකක් තියෙන තරක තියෙන මෙන්න මේ විලායකේ ඇතුළ කොහොමද කියලා දැන් අපි ගිහින් බලමු. ඉතින් ඔන්න මම ඇතුළට ආවා. ඇතුළට ආපු ගමන් බලන්න මෙතන මේසයක් තියෙනවා. ඔයාලට කැම ගන්න පුළුවන් පුටු තියලා තියෙනවා. මෙතනත් සෙටියක් තියෙනවා. ඉතින් ප්ලග් පොයින්ට් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒ වගේම සීලින් ලයිට්, වෝල් ලයිට්. ඉතින් හොඳ එළියක් තියෙන. ඒ වගේ තමයි මේ වටේම ජනෙල් තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳ view එකක් තියෙනවා මේ සාලේ කැලේ. ඉතින් බලන්න කෙලින්ම පේන්නේ view එකම තමයි. හොඳ ලොකු ඉඩකුත් ඔයාලට මේ ඉස්සරහා කැලේ තියෙනවා. ඔයාලට එළියේ ෆන්ක්ෂන් එකක් වුණත් දාන්න පුළුවන් වගේ මේකේ රූෆ් টොප් එකකුත් තියෙනවා. ඉතින් අපි ඒවට යන්න කලින් දැන් බලමු මේ කාමර. ඉතින් මේකේ කාමර 4ක් තියෙනවා. මම එක එක මුලින්ම පෙන්නන්නම්. 4ම පෙන්නන්නම්. ඉතින් මෙන්න තියෙන එක කාමරයක්. බලන්න. මෙතන 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ලොකු ඇඳක් තියෙනවා වගේ මෙතන ටවල් රැක් එකක් ජනෙලේ. බලන්නකො මෙතන ලයිට් දෙකක් තියෙනවා. ඔයාලට ඔරලෝසුවකුත් තියෙනවා වගේ මෙන්න ප්ලග් පොයින්ට් එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බෙඩ් සයිඩ් ටේබල් එකක් තියෙනවා. ඉතින් මේ තමයි එක කාමරයක්. දැන් අපි මේකේ බාත්රූම් එකට ගිහලා බලමු. ඉතින් ඔන්න තියෙන බාත්රූම් එක. වා. බාත්රූම් එක බලන්නකෝ. හරියට නේද ලීයෙන් හදලා වගේ. ඉතින් මෙතන කණ්ණාඩියේ ප්ලග් පොයින්ට්, සින්ක්, කොමෝඩ් එක හැමදේම තියෙන අංග සම්පූර්ණ බාත්රූම් එකක්. ඉතින් බලන්නකෝ මෙතන වලට හොට් වෝටර් ෂවර් එක ඒ හැමදේම තියෙනවා. ඉතින් ඔන්න එක කාමරයක බාත්රූම් එක. දැන් අපි යන් මේකේ මං කිව්වා කාමර 4ක් තියෙනවා කියලා. දැන් මං ගිහින් පෙන්නන අනිත් කාමරේ. මෙතන රූෆ් টොප් එකට යන්න පුළුවන්. මෙන්න දින අනිත් කාමරේ. ඔන්න මං ආවා. වාව් බලන්නකෝ. මෙතන බෙඩ් සයිඩ් ටේබල් එක තියෙනවා, ප්ලග් පොයින්ට් එක, ඊට පස්සේ වෝල් ලයිට් එක, සීලින් ලයිට් එක ඔන්න තියෙනවා ලොකු ජනලේ. මෙන්න ඔරලෝසුව. ඊට පස්සේ රෙදි රැක් එකක් හැමදේම තියෙනවා වගේම දැන් අපි යන් බාත්රූම් එකට. මේ ඇඳේ වලට 3 දෙනෙක්ට හරිම ලේසියෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න මං යනවා දැන් බාත්රූම් එකට. ඉතින් ඔන්න තියෙනවා කොමෝඩ් එක, සින්ක් එක, ප්ලග් පොයින්ට්, ඔයාලට දා ගන්න පුළුවන් කණ්ණාඩිය. මෙතනත් ලයිට් එකක් තියෙනවා. ඒක බලන්නකෝ. මෙන්න තියෙනවා හොට් වෝටර් ෂවර් එක. හරියට නිකන් ලීයෙන් හරි ගස්සලා වගේ මේ බාත්රූම් එක. ඉතින් බාත්රූම් ඇත්තරම හරිම ලස්සනයි මේ වල. දැන් අපි යන් තවත් කාමරයක් බලන්න. මෙතනත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් තවත් කාමරයක්. වාව්. මේ බලන්නකෝ. ඉතින් මෙතන ප්ලග් පොයින්ට් දෙකක් තියෙනවා. බෙඩ් සයිඩ් ටේබල් එක. මෙන්න 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ලොකු ඇඳක් තියෙනවා. ඊට පස්සේ මෙතන රැක් එක. මෙන්න ජනලෙන් කෙලින්ම වලට පේන්නේ මේ ජනල නම් කෙලින්ම view එක තමයි පේන්නේ. view point එකක ඉන්නා වගේ ඉන්න පුළුවන් මෙන්න මේ ඇඳේ. ඊට පස්සේ මෙතන ඔරලෝසුව තියෙනවා. සීලින් ලයිට් එක, වෝල් ලයිට් එක. මේ කාමරේට වලට ඇටච් බාත්රූම් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම පේනනම් අනිත් කාමරේ. ඉතින් බලන්න මේකේ තෝල් රෙදි රැක් එකක්, ජනලයක්. ඊට පස්සේ මෙන්න තියෙනවා ලොකු ඔරලෝසුවක්. 3 දෙනෙක්ට ඉන්න පුළුවන් ලොකු ඇඳක් වගේම බෙඩ් සයිඩ් ටේබල් එක. ඊට පස්සේ මෙතන ප්ලග් පොයින්ට් දෙකකුත් තියෙනවා. ඉතින් ඔන්න වෝල් ලයිට් එකයි සීලින් ලයිට් එකයි. ඉතින් මේ කාමරේට උඩට ඇටච් බාත්රූම් හම්බෙන්නේ නැහැ. මේ කාමර දෙකටම ඔයාලට කොමන් බාත්රූම් එකක් හම්බ වෙනවා. ඉතින් මෙතනත් ඔයාලට ප්ලග් පොයින්ට් එකක් දීලා තියෙනවා. බාත්රූම් එක. වාව්. වන්ඩර්ෆුල් ලී වගේ. ඉතින් කොමඩ් එක, සින්ක් එක, කණ්ණාඩිය. ඉතින් මෙතනත් ලයිට් එකක් තියෙනවා. රිදලා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න දිනවා හොට් වෝටර් ෂවර් එක. ඉතින් හරි අපූර්ව බාත්රූම් එකක් වගේම දැන් මං ඉන්නේ කිචන් එකේ. ඉතින් ඔයාලට මෙන්න මේ කිචන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මුළු විලායකම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි ඒක ගැන අන්තිමට කතා කරමු. ඉතින් මෙතන තියෙන ඔයාලට ගෑස් එක. ඉතින් අය වගේ මෙතන සින්ක් එක, ඔයාලට මේ රයිස් කුකර්, මේ බඩ මුට්ටු හැමදේම හම්බ වෙනවා. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේතන, කොහොමද මේතන එක්කෙනෙකුට රුපියල් 1000ක් වෙන්නේ කියලා. ඉතින් මම කිව්වා මේකේ කාමර 4ක් තියෙනවා කියලා. එක කාමරයක ඔයාලට 3 දෙනා ගන්න ඉන්න පුළුවන්. ඊට වඩා වුණත් ඔයාලට ඉන්න පුළුවන්. ඔයාලට ඉන්න පුළුවන් නම් මෙට්ට හරි දාගෙන. ඉතින් 12 දෙනෙක්ට මේක ඉන්න පුළුවන්. මෙන්න මේ විලායක දෙසැම්බර් මාසේ 15 වෙනිදා වෙනකන් ඔයාලට ගන්න පුළුවන් විලායකම රුපියල් 12000 ගන්න. ඒ කියන්නේ එක්කෙනෙක්ට රුපියල් 1000 ගන්න ෂෙයා වෙන විදිහට. ඉතින් ඊට වඩා හිටියත් ගොඩක් නෙවෙයි, ඊට වඩා පොඩි පිරිසක් වුණත් මේක ඉන්න පුළුවන්. ඒක ඔයාලට මේ අයිති කට්ටියත් එක්ක කතා කරගන්න පුළුවන්. ඉතින් එතකොට මිල ගාන වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තවත් අඩු කරගන්න පුළුවන් ඒක. ඉතින් මම කිව්වා එහෙනම් 12 දෙනෙක්ට නෝමල් මේකේ 12 දෙනෙක්ට ඉන්න පුළුවන් රුපියල් 12000යි. හැබැයි දෙසැම්බර් මාසේ 15 වෙනිදා වෙනකන් විතරයි. දෙසැම්බර් මාසේ 15 වෙනිදාෙන් පස්සේ කීයද? දෙගුණයක් වෙනවද? තුන්ගුණයක් වෙනවද? නැහැ. ඒත්
මුළු විලායකම ගන්න පුළුවන් රුපියල් 18000කට. එතකොට වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 1500යි. ඉතින් හරියම අඩුවට බජට් එකේ සෙට් එකකට ඇවිල්ලා පාටියක් දාලා කාලා බිල යන්න පුළුවන් නියම තැන. උයාගෙන කාලා බිල යන්න පුළුවන් නියම තැන තමයි මෙන්න මේ මම පෙන්නුවේ. මේක තියෙන්නේ මෙන්න මේ වගේ හරිම අපුරු view point එකක වගේ තැනක. මොකද්ද මේ තැනේ නම? කොහොමද සම්බන්ධ කරන්නේ? ඉතින් මේ තමයි විලා වයිට් ශාන්තිපුර. ඉතින් මෙන්න මේ නම්බර එකට කතා කරලා ඔයාලට පුළුවන් මේතන බුක් කරගන්න. මිල ගණන් දාගෙන මේ හැමදේම කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලා උයාපියා ගන්න තව රුපියල් 1000ක එකතු වෙනවා. ඉතින් මේ තමයි විලා වයිට්. ඉතින් ඔන්න ඔය දුරකථන අංකයට කතා කරලා මේතන වෙන් කරගන්න පුළුවන් මිල ගණන් දැනගන්න හැමදේම කරගන්න පුළුවන්. මෙතන තමයි කිකිලියාමන් කැලේ පටන් ගන්න තැන. ඉතින් මම ඉන්නේ කිකිලියාමන් කැලේ වැට ගාවමයි. ඉතින් ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් කිකිලියාමන් කැලේටත් යන්න. ඉතින් හරිම ලස්සන තැනක තියෙන හරිම අපූර්ව විලා එකක් තමයි මේක. මම හිතනවා බජට් එකේ නුවරඑළිය පැත්තේ ඇවිල්ලා යන්න එන කට්ටියට නියම වටිනම තැනක් වෙයි කියලා මේ තැන. ඉතින් ඒ වගේ මතක් කරනවා ඔයාලට අපේ මගදිගේ බුකින් එකත් එක්ක ඔයාලගේ හොටෙල් එක සම්බන්ධ කරගන්න ඕන නම් ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න ලංකාවේ ඕනම තැනක තියෙන හොටෙල් එකක් වුණාට ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයාලට ඔයාලගේ හොටෙල් එක ගැන කියන්න ඕන නම් ඒකටත් ඔන්න ඔය ඊමේල් එකට ඊමේල් එකක් දාන්න. ඉතින් ලංකාවේ ඕනම තැනක තියෙන හොටෙල් එකකට අපි එනවා. ඉතින් ඒ වගේම මතක් කරනවා අපි මගදිගේ YouTube channel එක තියෙනවා, මගදිගේ TikTok එක තියෙනවා, මගදිගේ Facebook page එක තියෙනවා. ඒවත් follow කරන්න, subscribe කරන්න කියලා ඉල්ලනවා වගේම අපේ my holiday කියලා හොටෙල් ගැනම විස්තර තියෙන වෙනම YouTube channel එකක් තියෙනවා. ඉතින් අන්න ඒකත් subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් හමු තවත් මේ වගේම හරිම අපූර්ව යන්න හිතන විලා එකක් හොටෙල් එකක් ඔයාලට පෙන්වන්න ගමන්. ඊට කලින් මම පෙන්වන්නම් මේකේ rooftop එක. පෙන්වන්න අමතකුණා. ඉතින් මෙන්න මේ rooftop එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ පාටි එක. ඔයාලගේ පාටි වැඩවලට. ඉතින් මෙන්න තියෙනවා කිකිලියාමාන් රක්ෂිතේ. මං කිව්වා අපි ඉන්නේ කිකිලියාමාන් කැලේ ගැට්ටේ.